මේ ලංකාවේ අපගේ ශ්‍රීමත් ආනන්ද මුනිදුන්ගේ නාමයෙන් ඉදිවන එකම මහා ස්තූපය මේ ගල්නෑව මහමෙවුනා භාවනා සුප්‍රීති වෙන්නේ. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සුරතින් මුල්ගල් තබා මුළු ලංකාවේ පමණක් නොව ලෝකේ පුරාම බුදුබණ පදයකින් සිත නිවාගත් යම් කෙනෙක් වේද ඒ සියලු දෙනාම අපගේ ආනන්ද මුනිදුන්ට කෘතගුණ දැක්විය යුතුයි. මේ අපි කතා කරන සකල ශ්‍රී සද්ධර්මය මතකේ දරාගෙන සිටියේ අපගේ ආනන්ද තෙරුන් වහන්සේ. ආනන්ද තෙරුන් වහන්සේ මතකේ මේ ධර්මයේ දරාගෙන හිටියේ නැත්නම් ස්වාසු දහසක් වූ ධර්මස්කන්ධයෙන් අපිට මේ විදිහට ධර්ම විනය සූත්‍ර සුත්ත ගෙය්‍ය වේයාකරණ ජාතක අබ්බූත ධම්මාදී වූ නවංග ශාස්ත්‍රීය ශාසනය අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ. ගෞතම බුද්ධ ශාසනයම තමන්ගේ හදවතේ දරාගෙන හිටපු මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ. ඉතින් ඒ නිසා අපගේ ආනන්ද මුනිදුන්ට කෘතගුණ දක්වන්න බණපදයකින් සැනසුන කෙනෙක් වේද ඒ සියලු දෙනාට කෙලෙහි ගුණ දක්වන්න පුණ්‍ය තීර්ථයක් පින් තොටුපොළක් පහළ වුණා ගල්නෑවෙන්. අප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් දළදා වහන්සේ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වදාළ සම්පූර්ණ ශ්‍රී සද්ධර්මයේ ස්පර්ශ කළා. නුවර දළදා මැදුරේ දළදා වහන්සේ වැඩ ඉන්නවා. ඉන්පසුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය මතකයෙන් පළවෙනි ධර්ම සංගායනාවේ සංගායනා කරද්දී ඒ ධර්මයේ පහස ස්පර්ශ ලැබුවා වූ අනද මුනිදුගේ දළදා වහන්සේ මේ උතුම් සෑරජාන් වහන්සේගේ තැන්පත් වෙනවා. තුන් ලෝකේටම අසහාය